අරුණලු සමගින් උදාවන සෑමාලු දවසක්ම මැවුම්කාර දෙවිඳුන් වෙතින් අප ලබන තිලිනයක්. ඒ සෑම දවසකටම ජීවමාන දේව වචනෙන් අපට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය පසක් කර දීමට දිනපතා දේව වචනය වෙත අපේ හදවත පිබර කරමු. ජීවිතාලෝකය ගෙන එන බයිබලෙන් පිටුවක්. අද දවසේ ඔබට කතා කරන්නේ සහෝදර දුමින්ද වීරසිංහ. ආශිර්වාදමත් ජීවිතයක්. මේක තමයි අද දවසේ මගේ තේමාව. ශුද්ධ බයිබලයේ තිබෙන ගීතාවලිය පොත කිතුණුවන්ගේ හදවත් තුළ අනෙකුත් සෑම පොතකටම වඩා යම් සමීප බවක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ ගීතාවලිය පොතෙහි තියෙන ගීතිකා තුළ ආදරය, වේදනාව, බිය, ත්‍රාසය, විලාපය වැනි මේ මිනිස්යන්ගේ ජීවිතත් එක්ක ගැබ්වෙච්ච, ජීවිතත් එක්ක බද්ධ වෙච්ච සංසිද්ධිවල ඒ සිදුවීම් වලදී පුද්ගලයන් මැවුම්කාර දෙවියන් වහන්සේව අද්දුටු ආකාරය පිළිබඳව ඉතා මනාවට පිළිඹු වීමයි. මේ ගීතාවලියේ තිබෙනවා ගීතිකා 150ක්. මේ ගීතිකා 150න් පළවෙනි ගීතිකාවේ අපිට පේනවා ආශිර්වාදමත් ජීවිතයක, එහෙමත් නැත්නම් ආශිර්වාදමත් පුද්ගලයෙකු වීමේ රහස් ගණනාවක් එම ගීතිකාවේ ඇතුළත් වෙලා තිබෙන බව. ඉතින් අපි මේ මොහොතේ ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ පළමු පදයට අපේ අවධානය යොමු කරමු. ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ. මෙන්න මේ ආකාරයෙන් පදය යම් කිසි ආකාරයකින් නතර වෙනවා. නතර කරලා එය දෙවනි පදයට යොමු කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි දෙවනි පදයට යොමු වෙන්නේ නැතිව පළමු පදයේ සඳහන් වෙලා තිබෙන මේ වචනවලට අපේ අවධානය මේ මොහොතේ අපි යොමු කරමු. නැවත සවන් දෙන්න. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නා වූ. මේ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ ආශිර්වාදමත් පුද්ගලයෙකු වීමේ රහස පිළිබඳවයි. එම රහස පිළිබඳව කතා කරන ඒ පද මාලාවේ, එහෙම නැත්නම් ඒ පද ගණනාවේ පළමුවෙන්ම සඳහන් වෙන්නේ සැබෑ ආශිර්වාදමත් ජීවිතයක් ගත කිරීමට නම් ප්‍රතික්ෂේප කළ යුතු කාරණා 3ක් පිළිබඳවයි. අපිට පේන දේ තමයි සැබෑ ආශිර්වාදය මුල් බැස ඇත්තේ ලෞකික ප්‍රඥාවට නොවන බවත්, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුගත වූ ජීවිතයක් තුළ සැබෑ ආශිර්වාදය ගැබ් වෙලා තිබෙන බවයි. එහෙනම් අපිට මේ ආශිර්වාදලත් පුද්ගලයෙකු වීමේ රහස පිළිබඳව කතා කරද්දී දෙවියන් වහන්සේගේ වචනයේ ගීතාවලිය 150 පළවෙනි පදයේ ප්‍රතික්ෂේප කරන, එහෙමත් නැත්නම් ආශිර්වාදලත් පුද්ගලයෙකු වීමට නම් ඔහු හෝ ඇය ප්‍රතික්ෂේප කළ යුතු කාරණා 3ක් පිළිබඳව එළිදරව් කරන බව අපි කතා කරා. එහෙනම් මොනවද මේ කාරණා 3 කියන එක ඉතාමත් සියුම්ව සාකච්ඡා කිරීම වටිනවා. පළමු කාරණය වෙන්නේ දුෂ්ටයන්ගේ උපදෙස්. වර්තමාන ලෝකයේ වෙනකොට අපිට උපදෙස් ලැබෙන විවිධ මාධ්‍යයන් තිබෙනවා. විවිධ පුද්ගලයන් ඉන්නවා. විවිධ උගත් මිනිසුන්, විවිධ මාධ්‍ය තිබෙනවා. අපිට ඕනෑම දෙයක් ක්ෂණිකව සොයා දැනගන්නට පුළුවන්, ඕනම දෙයක් පිළිබඳව උපදෙස් ලබා ගන්නට පුළුවන්. නමුත් දුෂ්ටයන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කරන්න කියා දෙවියන් වහන්සේගේ වචනේ අද බයිබල් පාඨයෙන් අපට අනකිරීමක්, තවත් විදියකින් ආරාධනාවක් දෙනවා. මොනවද මේ දුෂ්ටයන්ගේ උපදෙස් කියලා කියන්නේ? දුෂ්ටයන්ගේ උපදෙස් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සත්‍යයට පටහැනි උපදෙස් හෝ මතවාදයන්. ආශිර්වාදමත් පුද්ගලයෙක් වීමට නම්, නියම පුද්ගලයෙක් වීමට නම් දෙවියන් වහන්සේගේ සත්‍යයට පටහැනි උපදෙස් හෝ මතවාදයන් ඔවුන් එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. දෙවැනි කාරණය පෞකාරයන්ගේ මාර්ගය ගැන කතා කරනවා. පෞකාරයන්ගේ මාර්ගය මොනවද මේ කතා කරන්නේ? සාමාන්‍යයෙන්
කිතුණුවෙක් කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්තු එක්කෙනෙක්. ඔහු සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයෙක් බව දෙවියන් වහන්සේගේ වචනය අපිට එළිදරව් කරනවා. එහෙනම් දෙවියන් වහන්සේව සොයන්න, යේසුස් වහන්සේව අනුගමනය කරන්න කැප වුණු කෙනෙක් පෞකාරයන්ගේ මාර්ගවල ඉන්නේ නැහැ කියන එකේ අදහස පෞකාර හැසිරීම හෝ ජීවන රටාවන් අනුගමනය කිරීමෙන් ඔහු වැළකී සිටිනවා. එහෙමත් නැත්නම් එවැනි ජීවිත රටාවන් ඔහු ප්‍රතික්ෂේප කරනවා. මෙන්න ආශිර්වාදවත් පුද්ගලයෙක් වීමට ප්‍රතික්ෂේප කරන්න කියන තුන්වෙනි කාරණය. නින්දා කරන්නන්ගේ ආසනය. එහෙමත් නැත්නම් සමච්චල් කරන්නන්ගේ ආසනය. මේ මොනවද මේ කියන්නේ? ඒ කියන්නේ නරුමවත් උඩඟුකම සහ දෙවියන් වහන්සේ කෙරෙහි උපහාසාත්මක ආකල්පවලින් වැළකී ඉන්න කියලයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිතුණුවන් විතරක් නෙවෙයි, මුළු මනුෂ්‍ය සංහතියම ආශිර්වාදලත් පුද්ගලයෝ වෙන එකයි. ආශිර්වාදලත් පුද්ගලයෙක් වීමට නම් කළ යුතු කාරණාවන් පිළිබඳව කතා කරන්න කලින් ගීතාවලිය පළමුවන පරිච්ඡේදයේ පළමු පදයෙන්ම අපට පෙන්වා දෙනවා ආශිර්වාදලත් පුද්ගලයෙකු වීමට නම් ප්‍රතික්ෂේප කළ යුතු කාරණා පිළිබඳව. මේ ප්‍රතික්ෂේප කළ යුතු කාරණා පිළිබඳව කතාවේදී අපිට අනකිරීම් හැටියට දේවල් තුනක් පේනවා. එකක් තමයි නොයන්න, දෙක නොසිටින්න, තුන නොහිඳින්න කියන එක. නොයන්න කියන්නේ මොනවද? දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුවයි යන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ පාපය සමග අනියම් බැඳීමක් ඇති කර නොගන්න කියලායි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්න කියලා කියනවා. ඒ කියන්නේ හිතා මතාම පෞකාර හැසිරීම් වලට සහභාගී නොවෙන්න කියලා දේව වචනය අපට අවවාද කරනවා. නොහිඳින්න කියලා කියන්නේ මොකක්ද? නින්දා කරන්නන්ගේ ආසනයෙහි. ඒ කියන්නේ පාපය සමග සම්පූර්ණ හඳුනා ගැනීමක් ඇති කරගෙන පාපයත් එක්ක ඇලී ගැලී නොසිටින්නට දෙවියන් වහන්සේගේ වචනය අපට අවවාද කරනවා. තවත් විදිහින් කියනවා නම් අණ කරනවා. අද දවසේ අපි මේ කියවපු බයිබල් පාඨය හරහා අපට දෙවියන් වහන්සේ දෙන්නා වූ කැඳවීම කුමක්ද? මෙම බයිබල් පාඨයෙන් අපව නැවත සිතා බැලීමකට යොමු කරනවා. අපි භාවිතා කරන මාධ්‍ය, අපේ සම්බන්ධතා, අපේ තීරණ පිළිබඳව නැවත සිතා බලන්නට අපව යොමු කරනවා. එසේම අපි ජීවත් වන්නේ කාගේ උපදෙස් අනුවද? එය දෙවියන් වහන්සේගේ උපදෙස් වලින් වටවෙච්ච ශුද්ධකම හඹා යන්නට අපට දෙන කැඳවීමක් හැටියට තිබෙන උපදෙස්ද? ඒ වගේම දිනපතා ඔබේ ඇවිදීම, ස්ථාවරයන් සහ ආශ්‍රයන් පරීක්ෂා කරන්නට දෙවියන් වහන්සේගේ වචනය අපිව කැඳවනවා. ලෞකික හා දිව්‍යමය මාර්ග අතර වෙනස හඳුනා ගැනීමට නම් අපි දෙවියන් වහන්සේගේ වචනය තුල මුල් බැස ගන්නටම අවශ්‍ය වෙනවා. ක්‍රිස්තුස් වහන්සේව කේන්ද්‍ර කරගත් ප්‍රජාවක වගවීම සොයන්නට දෙවියන් වහන්සේගේ වචනය අපව කැඳවනවා. මේ සියල්ලෙන් අප නිගමනයකට එනවා. එනම් සරලවම මේ ගීතාවලිය පළමු පරිච්ඡේදයේ පළමු පදයෙන් අපව යම්කිසි මෙහෙයවීමකට ලක් කරනවා. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ ආශිර්වාදමත් පුද්ගලයෙකු වීමේ රහස පිළිබඳව කතා කරන මේ වචන මාලාව ඇතුලේ මුලින්ම කතා කරන දේ හරහා අප නිගමනයකට එනවා. මොකක්ද ඒ නිගමනය? ආශිර්වාදමත් පුද්ගලයෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ පාපයේ ආකර්ෂණයෙන් වැළකී දෙවියන් වහන්සේගේ සත්‍ය ලුහුබැඳීමෙන් පමණයි. දෙවියන් වහන්සේගේ සත්‍ය ලුහුබඳින්නට පෙර, දෙවියන් වහන්සේගේ සත්‍ය ලුහුබඳින අතරතුර දෙවියන් වහන්සේ අපව කැඳවනවා ඒ පාපයට තියෙන ආකර්ෂණයෙන් වැළකීලා දෙවියන් වහන්සේව අනුගමනය කිරීමට. දෙවියන් වහන්සේ ඉදිරියේ ආශිර්වාදමත් පුද්ගලයෙක් වෙන එක දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතිය කෙරෙහිම දෙවියන් වහන්සේට තියෙන බලාපොරොත්තුවයි, දෙවියන් වහන්සේට තියෙන උවමනාවයි. ඒ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට වෙන්නට නම් අපිට දෙවියන් වහන්සේ පිළිබඳව ඇල්මක් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේමයි පාපයේ ආකර්ෂණයෙන් වැළකීලා දෙවියන් වහන්සේව සොයා යන්නට දැඩි උවමනාවෙන් දෙවියන් වහන්සේට කැපවෙන එක
දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. එවැනි ජීවිතයකට සර්ව බලධාරී දෙවිඳුන් ඔබට පිහිටවන සේක්වා. ජේසු පිහිටයි.